ඇන්ටි ඒජිං සඳහා පාවිච්චි කරන්න පුළුවන් top 3 ingredients පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. දැන් ඇන්ටි ඒජිං කියලා කිව්වහම මෙතනදී මම අදහස් කරන්නේ අපිට කිසිම විටක අද වෙනතුරු ලෝකයේ කිසිම විදිහේ මැජික් පිල් එකක්වත් මැජික් ප්‍රොඩක්ට් එකක්වත් හොයාගෙන නැහැ මේ අපි වයසට යන එක නවත්තන්න. හරි අපිට ඒක කොහෙත්ම කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් අපේ වයසට යන එක කියන්නේ අපේ මුහුණේ රැලි වැටෙන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න, ස්ලෝ කරන්න. ඒ ප්‍රොසෙස් එක පොඩ්ඩක් හිමීට සිද්ධ කරන්න පුළුවන් විදිහේ හුඟක් දේවල් අපිට කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ ඔල්රෙඩි රැලි වැටිලා තියෙනවා නම් ඒ සඳහා වුණත් අද කාලේ ඇඩ්වාන්ස් ටෙක්නොලොජි තියෙනවා. ඒකෙන් අපිට ඒවා රිවර්ස් කරගන්න. ඒ කියන්නේ බොටොක්ස්, ෆිලර්ස් වගේ දේවල් වලින් ඒවා වුණත් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒ වගේ ලොකු ට්‍රීට්මන්ට් වලට යනවට වඩා අපි සාමාන්‍යයෙන් අවුරුදු 25න් ඉහළ කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ මම මේ කියන්න යන ඉන්ග්‍රීඩියන්ට් වගේ රූටීන් එකට එකතු කරගෙන ආවනම් යම් තාක් දුරට ඔයාට මේවා පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මුහුණේ රැලි වැටෙන එක ඔයාට පොඩ්ඩක් විතර පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඉක්මනට වයසට ගියාට ඉක්මනින් අර වයසක පෙනුමක් නොඑන්න ඔයාට වග බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී තවත් දෙයක් මතක් කරන්න ඕනේ මුහුණේ රැලි වැටිලා එහෙම තියෙනවා නම් ඒක කැත දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍යයෙන් මිනිහෙක්ට සිද්ධ වෙන දේවල් වයසට යන. ඉතින් ඒක කැත දෙයක් නෙමෙයි. හැබැයි ඔයාට ඕනනම් අර ඒ වගේ දෙයකට මුහුණ පාන්න ටිකක් අපහසුයි නම් එහෙම නැත්නම් ඔයාට කැමති නම් හැමදාම ටිකක් ලස්සනට ඉන්න කැමති නම් ඔයාට මේ ටික ඔයාට රූටීන් එකක් හැටියට ෆලෝ කරන්න පුළුවන්. ඒක හැර කිසිම වයසක කෙනෙක් කැත නැහැ. හැබැයි ලස්සනට වයසට යන්න ඕන නම් ඒජින් ග්‍රේස්ෆුලි, ඒ කියන්නේ ග්‍රේස්ෆුලි ඒජ් කරන්න කැමති නම් ලස්සනට වයසට යන්න කැමති නම් ඔයාට මෙන්න මේ දේවල් ඔයා එකතු කර ගන්නවා නම් ඔයාට අනිවාර්යෙන් මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් ඇන්ටි ඒජිං සඳහා භාවිතා කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් අතරින් පළවෙනි සහ ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සන්ස්ක්‍රීන් භාවිතා කිරීම. සන්ස්ක්‍රීන් ගත්තාම ඕනෑම සන්ස්ක්‍රීන් එකක් Tamanගේ ස්කින් ටයිප් එකට තමන්ගේ අවශ්‍යතාවයට අනුව ඔයාට කොයි වගේ ටෙක්ස්චර් එකකින්ද ඕනේ, කොයි වගේද ඕනේ, තමන්ගේ බජට් එක මොකද්ද, ඒ අනුව ඔයාට අද කාලේ ඕනෑ තරම් සන්ස්ක්‍රීන් තියෙනවා. ඉවන ඔයාට ෆාමසි එකකින් පවා මිලදී ගන්න පුළුවන්. ඉතින් සන්ස්ක්‍රීන් එක භාවිතා කිරීම ඔයා ඇන්ටි ඒජිං එකට ඔයා තියෙන පළවෙනි ස්ටෙප් එක, පළවෙනි සහ ප්‍රධානම ස්ටෙප් එක තමයි මෙන්න මේ සන්ස්ක්‍රීන් භාවිතා කරන එක. ඔයා මොනව පාවිච්චි කරේ නැතත් කමක් නැහැ. ඔයාගේ රූටීන් එකට අදුම තරමේ උදේ වරුවේ සන්ස්ක්‍රීන් එකක් එකතු කරගන්න. ඔයාටම තේරෙයි කාලයක් යනකොට ඔයාගේ මුහුණේ කොච්චරනම් ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවද කියලා. සන්ස්ක්‍රීන් එකෙන් සිද්ධ වෙන්නේ හිරු කිරණ නිසා, හිරු එළිය මේ හුඟක් වෙලාවට UVA UVB කිරණ නිසා ඇතිවන ඩැමේජ් එකෙන් අපේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරන ක්‍රියාවලිය මෙන්න මේ සන්ස්ක්‍රීන් එකෙන් සිද්ධ වෙනවා. ඉතින් UVA කියලා කියන්නේ අපේ මුහුණට රැලි වැටෙන්න පුළුවන්, රැලි ගන්වන්න පුළුවන් සාධකයක් වෙනවා. ඉතින් ඒකෙන් අපේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න මෙන්න මේ සන්ස්ක්‍රීන් එකට හැකියාවක් තියෙනවා. ඉතින් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ඒජිං ප්‍රොසෙස් එක කලින් කිව්වා වගේ ස්ලෝ කරනවා. ඊට අමතරව සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනවා විතරක් නෙමෙයි, ඔයා එළියේ ඉන්න කෙනෙක් නම් පැය 2-3කට එකපාරක් රීඇප්ලයි කරන්නත් පුරුදු වෙන්න. ඒ වගේම තමයි ගෙදර ඉන්න කෙනෙක් නම් පැය 4-5කට එකපාරක් රීඇප්ලයි කරන්නත් පුරුදු වෙන්න. ඒ වගේම තමයි මුහුණට විතරක් නෙමෙයි ඔයාට පුළුවන් අත්වලටත් ඔයාගේ මුහුණේ අමතරව ඔයාගේ බොඩි එකේ කොයි අපි හිතමු අපේ අත්ල ඔය ෂෝට්ස් අඳින කෙනෙක් නම් කකුල් වලට ඔන්න ඔය වගේ හිරු එළියට නිරාවරණය වෙන තැන්වල පවා බොඩි සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්නත් පුරුදු වෙන්න. ඒ තුලින් වගේ මේ ස්කින් එක ටෑන් වෙන එක, ඒ වගේම තමයි වයසට රැලි වැටෙන එක, ස්පෙෂලි මුහුණේ රැලි වැටෙන එක, අත්ල වලට මේ රැලි වැටෙන එක වට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් සන්ස්ක්‍රීන් භාවිතා කරන්න වයසක් නැහැ. ඇත්තටම මම නම් කියන්නේ අවුරුදු 2කින් ඉහළ ළමයින්ගේ ඉඳලා ළමයින්ට සුදුසු සන්ස්ක්‍රීන් එකේ ඉඳලා ඔයගලන්ට තියෙනවා මිලදී ගන්න. ඉතින් තමන්ගේ වයසට අනුව ස්පෙෂලි මම නම් කියන්නේ පොඩි අයට නැතත් ටීනේජ් වයසට ගියාම ඔයගලන් කොයි වයසේ කෙනෙක් වුණත් මේ වීඩියෝ එක බලනවට ළමයින් එහෙම ඉන්නවා නම් ටීනේජර්ස්ලා ඉඳලා මම නම් කියන්නේ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. අපි කොහොමද හැමදාම උදේට නැගිටලා දත් මදින්න පුරුදු වෙන්නේ? පුරුදු වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න සහ වගේ
කවුරු හෝ වේවා ඔයගලගේ ෆැමිලි එකේ ළමයි කවුරු හරි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් ඒක මේ දිරි ගන්නවන්න ඒ පුරුද්දට යන්න. ඒකෙන් හුඟක් දේවල් ඉවන් ස්කින් කැන්සර්, ස්කින් ටෑනින්, ඒජින් මේ හැම දෙයකින්ම වට ප්‍රොටෙක්ට් වෙන්න ආරක්ෂා කරගන්න වගේ ස්කින් එක මේක හුඟක් ලොකු උදව්වක් වෙනවා. ඉතින් සන්ස්ක්‍රීන් අද කාලේ වැඩිම මිල ගණන් දීලා ගන්න ඕනේ කියලා නැහැ. අද කාලේ අපිට හුඟක්ම අපිට ඕනෑම හුඟක් වෙලාවට රුපියල් 2000ක් අතරත් ඔයගලන්ට සන්ස්ක්‍රීන් තියෙනවා ගන්න. ඒ ෆාමසි වල පවා ඔයගලන්ට අඩු මිලකට මේ හොඳ SPF එහෙම අඩංගු සන්බ්ලොක් ගන්න තියෙනවා. ඉතින් කොහොම හරි මේක පුරුද්දක් කරගන්න. දවස් 365ම ඔයගලන් පුරුද්දක් කරගන්න සන්ස්ක්‍රීන් භාවිතා කරන්න. ඔය වෙන මොනවා පාවිච්චි කරේ නැතත් මුහුණ හොදලා සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. ඔය ටික කාලයක් යනකොට ඔයාටම තේරේ ඔයාගේ ස්කින් එක කොයි වගේ චේන්ජ් එකක්ද ඔයාට වෙලා තියෙන්නේ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පළවෙනි සහ ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඇන්ටි ඒජින් සඳහා සන්ස්ක්‍රීන් භාවිතා කරන එක. ඉතින් මම මේක තමයි දැනට පාවිච්චි කරගෙන ඉන්නේ සන්ස්ක්‍රීන් එකේ හින්දා තමයි මම මේක පින්නුවේ. ඉතින් Tamanට සුදුසු එකක් ඔයාලට තෝරගෙන භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඇන්ටි ඒජින් සඳහා භාවිතා කරන්න පුළුවන් සහ භාවිතා කරන්න සුදුසු බෙස්ට්ම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මෙන්න මේ රෙටිනෝල් කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් රෙටිනෝල් අඩංගු ඕනෑම ප්‍රොඩක්ට් එකක් භාවිතා කරන්න. උදාහරණයක් රෙටිනෝල් ක්‍රීම් තියෙනවා, රෙටිනෝල් බේස්ඩ් ජෙල් තියෙනවා, රෙටිනෝල් බේස්ඩ් සීරම් තියෙනවා. ඉතින් ඕනෑම ප්‍රොඩක්ට් එකක් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන, ඔයාගේ බජට් එකට හරියන විදිහේ ප්‍රොඩක්ට් එකක් තෝරගෙන අඩු පර්සන්ටේජ් එකකින් පටන් අරගෙන ඔයගලන්ට භාවිතා කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඩර්මැට්ස්ලා ගත්තාම හුඟක් වෙලාවට ස්කින් ඩොක්ටර්ස්ලා ගත්තාම ඒගොල්ලන්ගේ රූටීන් එකේ තියෙන දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන් පාවිච්චි කරන දෙයක් තමයි රාත්‍රී කාලේ රිටිනෝල් කියලා කියන එක. sorry. ඉතින් අවුරුදු 25න් ඉහළවා ප්‍රෙග්නන්ට් නැත්නම් නර්සින් මද කෙනෙක් නැත්නම් වාට අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ රෙටිනෝල් කියලා කියන ඉන්ග්‍රීඩියන්ට් එක ස්කින් කෙයාර් එකේ ස්කින් කෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ හුඟක්ම රිසර්ච් කරපු ඉන්ග්‍රීඩියන්ට් එකක් හැටියට මෙන්න මේ රෙටිනෝල් එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රෙටිනෝල් කියලා කියන්නේ රැලි වැටීම පාලනය කරනවා විතරක් නෙමෙයි. වට හුඟක් ඇක්නි සඳහා මුහුණ ටෙක්ස්චර් තියෙනවනේ ඒක ස්මූද් අවුට් කරන්න මේ හුඟක් දේවල් වලට උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. මම මේ පිළිබඳව මගේ channel එකේ හුඟක් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාට රෙටිනෝල් ගැන වෙනම දැනගන්න ඕන නම් ඔයාට මේ වගේ channel එකට ගිහලා මේ වීඩියෝස් ටික බලලා ඔයාට දැනගන්න පුළුවන් වෙයි. ඒගොම 25න් පටන් ගන්න 25න් ඉහළ කෙනෙක්ට පටන් ගන්න කියලා කියන්නේ හුඟක් ඕනේ. ඒ කියන්නේ 30න් 40න් 50න් ඕනේ ඒජ් එක කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි 25 පැන්න ගමනවා පාවිච්චි කරන්න කියලා කියන්නේ එතකොට අර රැලි වැටෙන එක රැලි වැටුණාට පස්සේ රෙටිනෝල් පාවිච්චි කරාම සිද්ධ වෙන්නේ ආයේ එන ඉස්සරහට එන්න තියෙන මේ රින්කල්ස් ටික පාලනය එන්නේ නැති වෙන්න එක කන්ට්‍රෝල් කරනවා. හැබැයි ඔල්රෙඩි ඇවිල්ලා තියෙන රින්කල්ස් ටික මේකෙන් කම්ප්ලීට්ලි යන්නේ නැහැ. ඉතින් ඒ සඳහා අපිට වෙන ට්‍රීට්මන්ට්ස් වලට යන්න සිද්ධ වෙනවා. ෆිලර්ස් වගේ දේවල් වලට අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් 25 කියලා කියන්නේ ඇත්තටම 25න් පස්සේ ඇත්තටම අපේ ස්කින් එකේ කොලජන් ප්‍රොඩක්ෂන් එක අඩු වෙමින් යනවා. හරි. එතකොට මේක පාවිච්චි කරාම ඒ වයසට අපි පාවිච්චි කරන්න පටන් ගත්තාම අර ඉස්සරහට අර රැලි වැටෙන එක මේ රිවර්ස් කරනවට වඩා මම හිතන්නේ කන්ට්‍රෝල් කරන එක තමයි බෙස්ම දේ. ඉතින් ඒක කරන්න පුළුවන්. ඉතින් ඔල්රෙඩි රැලි වැටෙලා තියෙනවා නම් මේක පාවිච්චි කරලා ඔක්කොම නැති වෙලා යයි. ඔය නිකන් ඉරේසර් එක මැකුවාගේ අයින් වෙලා යයි කියලා හිතන්න එපා. හැබැයි මේක පාවිච්චි කරාම ඉස්සරහට එන්න තියෙන රැලි වැටෙන ඒවා පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි තුන්වෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි පෙප්ටයිඩ් සීරම් එකක් පාවිච්චි කරන එක. ඉතින් පෙප්ටයිඩ් කියලා කියන්නේ රෙටිනෝල් එක ලේයර් කරලා යූස් කරන්න පුළුවන් සහ ස්කින් එක ෆර්ම් කරන්න, කොලජන් බූස්ට් කරන්න, මෙන්න මේ දේවල් වලට රැලි වැටෙන එක පාලනය කරන්න වගේ දේවල් වලට හුඟක්ම උදව් වෙන තවත් එක්තරා ඉන්ග්‍රීඩියන්ට් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම නම් පර්සනලි යූස් කරන්නේ මෙන්න මේ Matrixel 10% The Ordinary එකෙන් මේකත් පෙප්ටයිඩ් සීරම් එකක්. ඉතින් මේකට අමතරව හුඟක් කොපර් පෙප්ටයිඩ් තියෙනවා. ඊළඟට තවත් හුඟක් පෙප්ටයිඩ් සීරම්ස් තියෙනවා. අපිට මිලදී ගන්න එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. ඉතින් ඕනෑම එකක් Tamanට ගැලපෙන එකක් වාට අරන් පාවිච්චි කරන්න පුළුවන්. ඔය අවුරුදු 30 ඉහළ කෙනෙක් නම් වාට පුළුවන් නම් පෙප්ටයිඩ් සීරම් එකක් හරි පෙප්ටයිඩ් අඩංගු ප්‍රොඩක්ට් එකක් හරි වගේ රූටීන් එකට එකතු කර ගන්නවා නම් ඒකත් හුඟක් ලොකු උදව්වක් වේවි ඔයාගේ මේ ඇන්ටි ඒජින් එක සඳහා.
ඉතින් ඔයාලට පුළුවන් නම් මේ ප්‍රොඩක්ට් තුන එහෙම නැත්නම් මේ ඉන්ග්‍රීඩියන්ට් තුන ඔයාගේ රූටීන් එකට එකතු කරගන්න කිසිම විටක බලාපොරොත්තු වෙන්න එපා මාසෙන් දෙකෙන් ඔයාලට මේ දේවල් පාවිච්චි කරලා නවත්තලා මුළු ජීවිත කාලෙටම මේ රැලි වැටෙන්නේ නැතුව ස්කින් එක ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මේවා රෙගියුලර්ලි අපේ රූටීන් එකේ අපි පාවිච්චි කරන්න ඕනේ දේවල්. සාමාන්‍යයෙන් මේ රෙටිනෝල් වගේ දේවල් යම් යම් කාලවලදී අපිට පාවිච්චි කරන්න බෑ. ස්පෙෂලි ප්‍රෙග්නන්සි කාලවලදී ඉතින් ඒ වගේ කාලවලට අපිට නවත්තන්න සිද්ධ වෙනවා. ඒක හැර අපිට සාමාන්‍යයෙන් ඔයාට හැමදාම වගේ අපිට මේ රූටීන් එක ෆලෝ කරන්න පුළුවන්. රිට්නෝල් හැමදාම පාවිච්චි කරන එක නම් මම කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. සතියට 3 පාරක් වගේ යූස් කරලා වට ඒක ෆලෝ කරන්න පුළුවන් වෙනවා. සන්ස්ක්‍රීන් එක නම් හැමදාම යූස් කරන්න ඕනේ. ඒ වගේම තමයි පෙප්ටයිඩ් සීරම් එක නම් ඕගලන්ට හැමදාම උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේක වගේ රූටීන් එකේ හැමදාම ඔයා පවත්වාගෙන පාවිච්චි කරගෙන ගියා නම් රෙගියුලර්ලි වගේ රූටීන් එකේ තිබුණා නම් අනිවාර්යයෙන්ම ටික කාලයක් ගියාට පස්සේ ඔයාටම බලා ගන්න පුළුවන් ඔය වගේ ස්කින් එක කොයි වගේද හැදිලා තියෙන්නේ කියලා. කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා. මේකට අමතරව අර පුළුවන් නම් සතියට දෙපාරක් එක්ස්ෆෝලියේට් එකක් භාවිතා කරලා ඔයාගේ ස්කින් එකේ මැනුසයිල් ඉවත් කරගන්න. ඒ වගේම තමයි ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න මේ ප්‍රොඩක්ට් එක එහෙම භාවිතා කරනවා නම් ඒකත් ඇන්ටි ඒජින් සඳහා හුඟක්ම හොඳයි. ඉතින් මේන් ඉන්ග්‍රීඩියන්ට් හැටියට සන්ස්ක්‍රීන්, රෙටිනෝල් and පෙප්ටයිඩ් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මීටත් අමතරව තවත් ප්‍රධාන දෙයක් තියෙනවා. කොච්චර ස්කින් කෙයා ගහලත් වැඩක් නැහැ. ඔයාගේ ආහාර රටාව හොඳ නැත්නම් ඉතින් හොඳ ඩයට් එකක් ෆලෝ කරන්න පුළුවන් නම් පොඩ්ඩක් දවසට පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන පොඩි වර්ක්අවුට් එකක් කරන්න බලන්න. ඒ වගේම තමයි ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරගන්න. හුඟක් ස්ට්‍රෙස් වුණත් අපිට ඉක්මනටම ඒක මුහුණෙන් පෙන්නනවා. ඉතින් ඒක අඩු කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ මෙඩිටේෂන් එහෙම කරලා පොඩ්ඩක් එහෙම ඉන්න බලන්න. එතකොට ඒකත් බලපානවා. මීට අමතරව කොච්චරේ බාහිරව අපි ආලේප කරලත් වැඩක් නැහැ. අපි ඇතුලින් අපි ස්ට්‍රෙස් නම් අපි කෑම බීම හොඳ නැත්නම් අපි වතුර බොන එක ප්‍රමාණවත් නැත්නම් ওই වගේ දේවලුත් බලපානවා. ඉතින් අපි එළියෙන් අපි කරන දේවල් විතරක් නෙමෙයි අනිකුත් සාධකත් එක්ක අපි ඒක බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඒතකොට තමයි අපිට හැමදාම ලස්සනට ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. අද මොනවා හරි වැදගත් දෙයක් ඔයගලන්ට දැනගන්න ලැබෙන්නේ ඇති කියලාත් මම විශ්වාස කරනවා. ඉතින් ස්කින් කෙයාර් සම්බන්ධයෙන් මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් අද වීඩියෝ එක මම කතා කරපු දේ සම්බන්ධයෙන් මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒකට උත්තරයක් මම පිළිතුරු ලබා දෙනවා. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයගලන් හැමෝම හම්බ වෙනවා. ඔයගලන් හැමෝටම සුබ දවසක්.